අද වගා සංග්‍රාමය තුලින් ගෙනල්ලා තියෙන ඔයාලට දඹල හදන පහසුම ක්‍රමයක්. ඔව් දඹල හදන්න ඉතාම පහසුයි. මොකද දඹල කියන්නේ පරිබෝධනාශක අවශ්‍ය නැති පරිබෝධනට ඔරොත්තු දෙන වගාවක්. ඒ නිසා ඔයාලට පහසුවෙන් මේක වගා කරන්න පුළුවන්. මේකට පස් මිශ්‍රණය හදා ගන්න පුළුවන්. මේකට අපේ සුපිරි පස් මිශ්‍රණය ඔයාලට ගන්න පුළුවන්. සුපිරි පස් මිශ්‍රණයේ විස්තර ගන්න පස් කියලා කමෙන්ට් කරන්න. මේ බලන්න මේක අපි ඉස්සෙල්ලාම ඇට පැල කරගෙන මේ වගේ අපි පස් මිශ්‍රණය සකස් කරලා මේ වගේ ප්ලාස්ටික් බාල්දි වල අපි මේ පැල ඉන්දනවා. මේ මිශ්‍රණයට ට්‍රයිකොඩර්මා එකතු කරන්න අමතක කරන්න එපා. මේ ට්‍රයිකොඩර්මා වලින් තමයි මේ පස් මිශ්‍රණයේ තියෙන මොන හරි විස බීජ තියෙනවා නම් ඒවා මේ විනාශ කරලා මේ පස් මිශ්‍රණේ හොඳට පරිබෝධ හානි අඩු වෙන්න. දැන් පස් වල ගොඩක් වෙලාවට ලෙඩ රෝග හැදෙනවා මේ පැලවලට. ඒතකොට ඒක වලකිනවා මේ ට්‍රයිකොඩර්මා දැම්මහම. ට්‍රයිකොඩර්මා පිළිබඳ විස්තර දැනගන්න ඕන නම් ට්‍රයිකොඩර්මා කියලා ක්‍රමෙන් කරන්න. එතකොට ට්‍රයිකොඩර්මා විස්තර අපි යවන්න. ඒතකොට මේ විදිහට හොඳට පස් මිශ්‍රණයට සකස් කරලා අපි පැලේ මේ විදිහට හිටවලා මේ විදිහට වතුර දාන්න. ඊළාට අපිට මේකට ආධාරක සකස් කරගන්නත් ඕනේ. මොකද දඹල කියන්නේ වැල් යන ශාකයක්. සාමාන්‍යයෙන් දවස් 7ක් විතර වෙද්දි මේ විදිහ වර්ධනයක් ඔයාලට දැක ගන්න පුළුවන්. ආධාරක මේ විදිහට උණ බට වගේ දේවල් වලින් ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 30ක් විතර වෙද්දි සාමාන්‍යයෙන් වැල වර්ධනය වෙන්න පටන් ගන්නවා හොඳ මට්ටමට. සාමාන්‍යයෙන් මල්ලෙන්ඩ අපි විශේෂයෙන්ම කරන පොහොරක් තමයි මේ කෙසෙල් පොහොර. කෙසෙල් එකට අලු එකතු කරලා හොඳට බ්ලෙන්ඩර් කරලා අපි මේකට දැම්මහම හොඳ පොහොරක් මේකට ලැබෙනවා. මේ පොහොර එකතු කරගන්න. ඒතර මල් හොඳට හැදෙනවා. ඒතර අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය දින 50ක් විතර වෙද්දි මේ විදිහට මල් පිපෙන්න පටන් ගන්නවා. දින 80ක් විතර වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ කරල් හොඳට හැදිලා වර්ධනය වෙලා තියෙනවා. බලන්න හොඳ අස්වැන්නක් ගන්න මේ විදිහට ඔයාලත් වගා කරන්න. එන්න එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න